හරි ඉතින් අද අපි පළවෙනියෙන්ම කතා කරන්න යන්නේ Vivo Y93 කියන 4G ෆෝන් එක ගැන. අපි මේ ෆෝන්ස් ගැන අපිට මේ ෆෝන්ස් ගන්න බැරි නිසා අද අපි මේ ෆෝන්ස් ගැන කතා කරන්නේ ලංකාව හොල්ලපු දරස් කියන shopping app එකේ. අපි එහෙනම් ඒකේ Vivo Y93 කියලා සර්ච් කරමු. සර්ච් රිසල්ට් එකේ අනිවාර්යයෙන්ම ෆෝන් එක තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට මේකේ බලා ගන්න පුළුවන් වෙනවා කලර්ස් තුනක්. පළවෙනි කලර් එක තමයි blue and black කලර් එක. ඒ වගේම blue කලර් එක වගේම purple and red කලර් එක. ඉතින් මේ කලර්ස් තුනෙන් ඕගොල්ලන්ට මේ ෆෝන් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු මේකේ තියෙන ඩිස්ප්ලේ එක ගැන. මේකේ තියෙන ඩිස්ප්ලේ එක ගැන කතා කරද්දි මේකට තියෙන්නේ අඟල් 6.2ක සාමාන්‍ය ඩිස්ප්ලේ එකක්. ඉතින් මේකේ මේන් කැමරා එක විදියට තියෙන්නේ මෙගාපික්සල් 13ක පොඩි කැමරා එකක්. ඒ වගේම මේකේ බැටරිය විදියට තියෙන්නේ මිලි ඇම්පියර් 4030ක සාමාන්‍ය බැටරි එකක්. ඒ වගේම මේකේ RAM එක 6GB RAM, ස්ටෝරේජ් 256GB මේකේ තියෙනවා. ඉතින් මේකේ ගාණ ගත්තොත් ලංකාව තුල සෙල් වෙන ප්‍රයිස් එක ගත්තොත් මේක වෙන්නේ 15449. ඒ කියන්නේ මේක ඕගොල්ලන්ට රුපියල් 15500කට වගේ මිලදී ගන්න පුළුවන් ලංකාව තුල. හරි. අද අපි කතා කරා Vivo Y93 ෆෝන් එක ගැන. අපේ සෙකන්ඩ් ෆෝන් එක විදියට අපි තෝරගත්තේ Oppo A31 කියන ෆෝන් එක. ඕගොල්ලන්ට දරස් එකේ ගිහිල්ලා Oppo A31 කියලා සර්ච් කරාම මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. මේ තියෙන අන්නේ ෆෝන් එක. මේකත් ඕගොල්ලන්ට කලර්ස් ගානකින්ම බලා ගන්න පුළුවන්. අපිට දැන් මේකේ පෙන්නලා තියෙන බ්ලැක් කලර් එක. ඔන්න මෙතනින් බලා ගන්න පුළුවන් බ්ලැක් කලර් එක තියෙනවා. අපි තව දේවල් වලට ගිහිල්ලා බලමු මේකේ තියෙන තව කලර්ස් අපිට තියෙන අපිට මේක බලා ගන්න පුළුවන් බ්ලැක් කලර් එකෙන් green කලර් එකෙන් වගේම green and white කලර් එකේ. හරි මේකේ RAM එක විදියට ඇවිල්ලා තියෙන්නේ 8GB RAM එකක් වගේම 256GB ස්ටෝරේජ් එක. ඕගොල්ලන්ට මේකේ බලා ගන්න පුළුවන් මිලි ඇම්පියර් 4230ක කලින් බැටරියට වඩා ටිකක් ලොකු බැටරියක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙන ඩිස්ප්ලේ එක ගත්තොත් මේකට ඇවිල්ලා තියෙන මිලි ඇම්පියර් sorry guys අඟල් 6.5ක කලින්ට වඩා ලොකු ඩිස්ප්ලේ එකක්. හරි. අපි මේ ඩිවයිස් එක ගැන කතා කරද්දී මේකේ ප්‍රයිස් එක වෙන්නේ 18549. ඒ කියන්නේ ඕගොල්ලන්ට මේක රුපියල් 20000ට අඩුවෙන් ගන්න පුළුවන් ෆෝන්ස් දෙකක් අපි කලින් කතා කරා. හරි. අපේ third device එක කියන්නේ තුන්වෙනි device එක විදියට අපි තෝරගත්තේ Honor X5B Plus කියන ෆෝන් එක. තාම ලෝඩ් වෙන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි. මේ තියෙන්නේ Honor X5B ෆෝන් එක. ඉතින් ඕගොල්ලන්ට මේක බලා ගන්න පුළුවන් RAM විදියට 4GB RAM වගේම 128GB ස්ටෝරේජ් එකක්. මේකේ ඩිස්ප්ලේ එක කලින් ඒවට වඩා ටිකක් ලොකුයි. මේකේ ඇවිල්ලා තියෙනවා අඟල් 6.7ක කලින් ඒවට වඩා ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක්. මේකේ රියර් කැමරා එක විදියට ඇවිල්ලා තියෙන මෙගාපික්සල් 50ක AI කැමරා එකක්. ඉතින් මේකේ බැටරි එක විදියට කලින් ඒවට වඩා ටිකක් ලොකු බැටරි එකක් හම්බෙලා තියෙනවා. ඒ තමයි මේ මිලි ඇම්පියර් 299ක ලොකු බැටරි එකක් මේකට හම්බෙලා තියෙනවා. ඉතින් මේ වගේ ෆීචර්ස් එක්ක මේකේ ප්‍රයිස් එක ගත්තොත් මේකේ ප්‍රයිස් එක වෙලා තියෙනවා 42000ක්. ඕගොල්ලන්ට මේකේ ඩීටේල්ස් ගැන කතා කරද්දී ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් ටික.
5xdb කියලා තියෙනවා සිංගල් කැමරා එකක් තියෙනවා වගේම ඒ වගේ ගොඩක් දේවල් මේකේ තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. හරි. අද ගෙන ආපු වීඩියෝ එක මෙතනින් ඉවරයි. තව වීඩියෝ එකක් එනම් ඉස්සරහට ගේන්න. ඉතින් අපේ සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහා පැත්තෙන් එන බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඉතින් ඕගොල්ලොන්ට මේ වීඩියෝ එක ගැන කියන්න තියෙන දේවල් අහන්න තියෙන දේවල් ඔක්කොම පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් ලියාගෙන යන්න. ඒ වගේම තාමත් වීඩියෝ එකට ලයික් එකක් දැම්මේ නැත්නම් දැම්ම ලයික් එකකුත් දාන්න. එහෙනම් අදට මම ගිහින් එන්න. මම SL Promote Technique